Hi guys, මම පොඩි මිනි vlog එකක් ගෙනාවා. මේ තියෙන ඉතින් මගේ උදෑසන ප්‍රථම රාජකාරිය. මගේ සුට්ටම තම්පලා පාත්තියත් බලාගෙන යමුකෝ කප් කේක් හදන්න. එහෙනම් පටන් ගමු. මම මේක ටිකක් ලොකු බිත්තර දෙකක් ගත්තා. මම කහමදේ සුදු මදේ දෙකම එකපාරේ තමයි බීට් කරගන්නේ. මෙන්න මේ වගේ බීටර් එකකින් හරි විස්ක් එකකින් හරි ඔයාලට පුළුවන් මේක හොඳට බීට් කරගන්න. හොඳට බීට් වෙන තරමට තමයි අපේ කේක් එක හොඳ ස්පොන්ජ් ගතියට තියෙන්නේ. මම කේක් හදන එක ගැන ලොකුවට දන්නේ නැහැ. ඒත් මේ තමයි මම හදන විදිහ. ඔයාලා try කරලා බලන්න. මෙන්න මේ පදමට ආවහම ඔයාලට පුළුවන් මේක බීට් කරගන්න එක නතර කරගන්න. මේ වගේ ස්පැචුලා එකක් හරි හැන්දක් හරි අරගෙන අපි බීට් කරගත්ත බිත්තර එක පැත්තකට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ වෙනම බෝල් එකකට room temperature එකේ තියෙන බටර් ග්‍රෑම් 120ක් දාලා හොඳට එක පැත්තකට බීට් කරගන්න පුළුවන්. මම ඔයාලට බටර් ග්‍රෑම් 120ක් ගන්න කියලා කිව්වේ මම ගත්ත බිත්තර එකේ තිබ්බේ ග්‍රෑම් 120ක්. සාමාන්‍යයෙන් බටර් කේක් එකක් හදනකොට බටර්, සුගර්, බිත්තර, ප්ලා ගන්නේ එකම quantity එකකට. මෙන්න මේ වගේ බටර් එක දැන් ක්‍රීම් පාටකට ආවහම අපි මේක බීට් කරන එක නතර කරන්න ඕනි. ඊට පස්සේ අපි මේකට සුගර් ටික එකතු කරලා බීට් කරගන්න ඕන. මේ වෙලාවේ අපේ ගෙදරට හදිස්සියේ කඩාගෙන පහත් වුණු පහළ ගෙදර ආච්චි නිසා මට ඔයාලට මේකට බිත්තර එකතු කරන එක පෙන්වන්න බැරි වුණා. අපි ඉස්සෙල්ලා බීට් කරගත්ත බිත්තර ටිකත් මේ බටර් එකටම එකතු කරලා හොඳට බීට් කරගන්න ඕන. බීට් කරගෙන ඉවරනාට පස්සේ බේකින් පවුඩර් තේ හැන්දයි වනිලා තේ හැන්දයි එකතු කරගෙන මේක හොඳට මික්ස් කරගන්න ඕන. දැන් අපි මේකටම හලාගත්ත පිටි ග්‍රෑම් 120ක් එකතු කරගෙන ඒකත් ආයෙ හොඳට මික්ස් කරගන්න ඕන. මං කිව්ව විදිහට ඔයාලත් කිව්වේ නැත්නම් සමහර විට ඔයාගෙත් කේක් එක හරියට හැදෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මතකයිනේ මික්ස්. මේ තමයි කේක් හදනකොට මම කරන්න අකමැතිම රාජකාරිය. ඔයාලත් කේක් හදනකොට කරන්න අකමැති දේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකේ ඔයාලට පොඩි සද්ද වගේක් ඇහෙයි. ඒවා ඔයාලා වැඩි ගණන් ගන්න එපා. අපේ පහළ ගෙදර ආච්චි ඉස්සරහ ගෙදර නැන්දයි දෙන්න එකතු වෙලා ළිඳ ළඟ සංගමය උදෙන්ම පටන් අරගෙන. අපි කේක් බැටර් එකට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් එකතු කරගමු. එකතු කරගන්න එකෙන් බැටර් එක ටිකක් දියාරු වෙනවා වගේම රසයත් චුට්ටක් වැඩි වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගෙන බැටර් එක හොඳට මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ අපේ කේක් ට්‍රේ එකට කේක් කප් දාගෙන ලෑස්ති කරගන්න ඕන. මම මේ පණ්ඩිතයා වගේ කේක් කප් 12ක් දාගත්තට මට බැටර් එකත් මදි වෙනවා. අපි හදාගත්ත බැටර් එක ගානට මේ කේක් කප් ටිකට දාගන්න ඕනේ. ඔයාලට මේකට හොඳ රවුම් හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. මං ඉතින් බූරුවා වගේ ස්පැචුලා එකෙන් තමයි දාගත්තේ. මම 120 ගානේ අරගෙන මට පුළුවන් වුණේ කප් කේක් 9කට බැටර් එක දාගන්න විතරයි. හරි දැන් අපි බැටර් එක දාගෙන මේ විදිහට පොඩ්ඩක් කේක් ට්‍රේ එක ෆෝල්ඩ් කරන්න ඕනේ. මම අංශක 180ට oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරගෙන තියාගත්තා. ඊට පස්සේ අපි හදාගත්ත කේක් ටික අංශක 180ට විනාඩි 20ක් බේක් කරගමු.
මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ කප් කේක් ටික ටූත් පික් එකක් හරි ඉරුටු කූරක් හරි අරගෙන කේක් එකක් මැදට මෙන්න මේ වගේ ඇනලා බලන්න තෙත ගතියට කේක් එක තියෙනවද කියලා. එහෙම තෙත ගතියට නැත්තම් අපේ කේක් එක හොඳට බේක් වෙලා. මෙන්න මේ වගේ ඇඟිල්ලෙන් තද කරාම ආයි කේක් එක උඩට එනවා කියන්නේ අපේ කේක් ටික හොඳට ස්පොන්ජ් විදිහට බේක් වෙලා තියෙන්නේ. අදට මගේ සුට්ටම සුට්ටම් මිනි ව්ලොග් එක ඉවරයි. See you soon.